හරි හොන්ඩා ගැලියේ පස්සරවද ගලවන්න තියෙනවා. මුලින්ම ගලවනවා නම් මේක හුලං යවන්න ඕනේ. හුලං යවලා මේ හබ් එක ගලවන්න ඕනේ. හබ් එක ගලවනවා නම් මුලින් මේ ඇන්ටික් ගලවන්න ඕනේ. මේකේ මේ පේන ලොකු ඇන්ටික් ගලවන්න ඕනේ. ලොකු වෙන 4. ටික ඔක්කොම ගලවලා තියෙනවා. දැන් මේක දින මේ පොඩි නට් එක ගලවන්න ඕනේ. මේ ඔක්කොම නට් ටික 10 නට් ඔක්කොම ගලවන්න ඕනේ. ඔක්කොම ගලවලා තියෙනවා. පුලනුත් යවලා තියෙනවා. දැන් මේක අර මේකේ ෆ්ලැට් එකක් අරගෙන මේ ටයර් එක මේක ඇල්ලලා තියෙන ලොක්කේට වැල්ලා තියෙනවා. මෙතන කොම් පන්නන්න ඕනේ. ට්‍රිම් එක තමයි පන්නන්න ඕනේ. කොහොම පන්නන්න ඕනේ දෙපැත්තෙන්. අන්න ගලවන්න. මේ පැත්ත එක පයින් පාරක් දුන්නට ගලවන්න බෑ. මේකත් ඒ වගේම මේ පැත්තෙන් ගලවන්න ඕනේ. ටයර් එක ඇතුලේ ටියුබ් එක තියෙනවා. ටියුබ් එක ඇදලා එළියට ගන්න ඕනේ. මෙතන මේ රිම් බල්බ් එක. මේ ටයර් නම් ගන්න එපා. මේ ටයර් එල්ලා මේ ටයර් එක 2018 එක. 2018 තුන්වෙනි මාසෙක. අවුරුදු ගානක් පරණ මේවා ගහන්න එපා. හරි යකඩ ටයර් වල අවුල මේක තමයි ඉතින් පොඩ්ඩක් වැස්ස ගම තනිකර ඉවරයි. රෝද තනිකර ඉවරයි ට්‍රිම් එක. අනිත් මේ වගේ ටයර් නම් ගහන්න ගම 2018 එක අවුරුදු ගානක් පරණ මේ වල කම්බි දිරලා තියෙනවා. ඉතින් මම ගහන්නේ මේක C9010 ටයර්. එතන ගහලා තියෙනවා. C9010 ටයර් 90 C90 ඔක්කොම හරි. මේක නම් 130 90 10 120 90 10 120 80 10 ඕන් ටයර් එක ගන්න පුළුවන්. ට්‍රිම් සයිස් 10 සෙට් වෙන. මම ගහන්නේ මේක ටයර් එක. මේ ටයර් එක වැඩන්නේ පරණයි වල. ඒකයි මේ රිම් රේ ගහන්න යන්නේ. මුලින්ම හයි කරනකොට මේ ටියුබ් එක ටයර් එක ඇතුළට දාලා ඉන්න ඕනේ. නැත්තම් හයි කරන්න බෑ. මේ ටියුබ් එක දාන්න ටයර් එක ඇතුළට. මේක ගහනවා නම් මෙන්න මෙතන පරිස්සමෙන් ගහන්න ඕන. එකපාරම තද කරන්න එපා. දැන් මේ පැත්තෙන් උලං කරන් හිරෙන මෙන්න මෙතන. දැන් මම මේක ගන්නට දාලා තියෙනවා. මේ ගොඩක් මේ අතට තියෙන මේ රිම් එකේ ගන්න එන්න ඕනේ. රිම් එක ගන්න දාගෙන නැත්තම් අනිවාර්යෙන් මේල් කට යනවා. හරි මේක අනිත් පැත්ත සෙට් කරන්නේ. අනිත් පැත්ත සෙට් කරන්න කලින් අනිවා මේකේ හබ් එක සෙට් වෙන්නේ නැහැ දාලා බලන්න. ගානට 4ක් හරි 3 හරි සෙට් වෙන එක දාලා බලන්න හැම එකටම. මේ අනිත් පොඩියට යන්නේ පොඩියව තියෙන්නේ 10 නක් 10 වට යන්නේ මේක 14 වගේ. එහෙන් බලලා දෙපැත්තෙම ගාන තියලා තද කරන්න ඕනේ. හරි මේක සෙට් වෙන්නේ හැම වෙලේම මේ විදියට. හැම වෙලේම මේක සෙට් වෙන්නේ විරුද්ධ පැත්තට. මේක මේ පැත්තට නම් පොඩි වෙන වැටෙන්නේ මේ පැත්තට. මේ හබ් එක සෙට් වෙන්නේ මේ හිල මේ යන්නේ මෙතන. මෙතන උලං ගන්න තැන. මෙතන තමයි
නැට් එක සෙට් වෙන්නේ. ගහලා මේ තියෙන්නේ අන්තිමට පේන විදිය. දැන් ෆුල් ඔක්කොම හයි කරලා තින්නේ. උලන් ගහලා ඔක්කොම කරලා තින්නේ. මේ තියෙන අන්තිමට පේන විදිය. මේක නම් ඔරිජිනල් ජප් මේ රිම් එක නෙමෙයි. හරි බයික් එක ගහනවා නම් අනිවාර්යෙන් මේ ග්‍රීස් ගන්න ඕනේ මේ. හොඳ ග්‍රීස් ගාලා තමයි දාන්න ඕනේ. මේ ස්පොකට් එක මේ පැත්තට මේකක් එනවා. මේක නැත්තම් හයි කරන්න බෑ. අර අනිත් පැත්තට මේ කැල්ල එනවා. මේ කැල්ල දාලා තමයි හයි කරන්න ඕනේ. අනිවාර්යෙන් ග්‍රීස් ගන්න. අනිවාර්යෙන් ග්‍රීස් ගන්න ඕනේ. ඒ වගේ මේ හබ් වල මේ හබ් එකේ මේකේ අනිවාර්යෙන් මේ ස්ක්‍රීන් වල ගන්න ඕනේ. හරි මේ තියෙන්නේ අන්තිමට පේන විදිහ. මේක අනිවාර්යෙන් හරියටම ඇඩ්ජස්ට් කරන්න ඕනේ. නැත්තම් පොඩ්ඩක් මිස් වුණ ගමන් මේ රෝදේ ඇදේ යනවා. චූට්ටක් මිස් වුණොත් මෙතනින් හරියටම ඇඩ්ජස්ට් කරන්න ඕනේ මේ දෙපැත්ත. නැත්තම් ඇදේ යනවා. ඊට පස්සේ මේක අරගෙන මේ නට් එකට දාන්න ඕනේ. මේක තද කරන්න ඕනේ. මෙතන බ්‍රේක් එක. අනිවාර්යෙන් මේක හරියම තියෙන්න ඕනේ. වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ගැටලු තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. සුබ දවසක්.